යාළුවනේ මේක තමයි අපේ channel එකෙන් කියන පළවෙනිම වීඩියෝ එක. ඉතින් අපි මේ channel එකෙන් කරන්නේ අපි ජපානයේ ගන්න experience ඔයාලා එක්ක බෙදා ගන්න එක. ඉතින් අද අපි යන්න හදන්නේ Shizuoka කෙන්නගේ Fuji Safari කියන පාක් එකකට. මේ පාක් එකේ අපිට පුළුවන් සත්තුන්ට කවන්න, එයාලව බලන්න, එහෙම ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේදී ඒ ඔක්කොම මට පෙන්නනවා අපි. ඉතින් වීඩියෝ එකට subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු. හරි ඉතින් යාළුවනේ අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙන ගමන් අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන සත්තුන්ගේ හැඩයට හදපු බස්. අපි ගියේ මේ කොටියෙක් වගේ ඉන්න බස් එකේ. ඕලා බලන්න ඇති මෙහෙම දැල් ගහලා තියෙන්නේ කියලා. මේ දැල් ගහලා තියෙන එළියේ ඉන්න සත්තු මේ බස් එකට ඇටැක් කරන්න බලනවා. ඉතින් ඒක වළක්වන්න තමයි මේ වගේ දැල් ගහලා තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේ ඉදිරියේදී බලා ගන්න පුළුවන් ඒ වගේ පයින් අවස්ථාවනුත් තියෙනවා. ඉතින් තව ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් අපි සත්තුන්ට කෑම දෙනවා. ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒකින්ද වීඩියෝ එකේ රැඳිලා ඉන්න. එහෙනම් අපි සත්තු බලන්න. හරි යාළුවනේ මට හිතුණා ඉතින් ඔයාලට තා පැහැදිලි කරන්න බස් එක ඇතුළත පෙන්නන්න. අපිට මේ වගේ කෑම ටිකක් හම්බෙනවා සත්තුන්ට ෆීඩ් කරන්න. ඊට පස්සේ මෙහෙම ලස්සන දොරවල් තියෙනවා අපිට ඒ දොරවල් වල සත්තුන්ට කෑම කවන්න. මේ තියෙන එළිය මෙහෙම දැල් ගාලා තියෙන වල දැන් පැහැදිලිව පේනවා ඇති. අපිට ගයිඩ් කෙනෙකුත් ඉන්නවා ඒව ගැන කියලා දෙන්න. එහෙනම් අපි යමු. හරි ඉතින් යාළුවනේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ බෙලස්සෝන් එකට. එහෙම නැත්නම් වලස්සු ඉන්න හරියට. ඉතින් මෙතන අපිට පුළුවන් වලස්සුන්ට කැම කවන්න. ඔයාලට වීඩියෝ එක ඉස්සරහදීව බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් ලයන් සෝන් එකේ ඉන්නේ. මං කිව්ව සිංහයා මෙතන තමයි ඉන්නේ. බලන්නකෝ අපි මෙයාට කෑම කවන්නේ කොහොමද කියලා. ඉතින් ලොකු කතුරකින් තමයි මෙයාට අපි කෑම දෙන්නේ.
හරි ඉතින් යාළුවනේ අපි දැන් ඇවිල්ලා තියන්නේ ශාකභක්ෂක සතුන් කොටසට එහෙමත් නැත්නම් herbivorous animal zone එකට. ඔන්න ඉතින් යාළුවනේ අද අපේ වීඩියෝ එකේ අවසානයේ තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මේ වගේ තව ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා දිගටම අපි එක්ක රැඳිලා ඉන්න. ඉතින් අදට අපි ගිහින් එන්න.